ශෙපනිය පළවන පරිච්ඡේදය ආමොන්ගේපුත් ජුදායි රජව සිටි ජොෂියාගේ කාලයේදී සමිඳුරන් වහන්සේ ශෙපනියට දුන් පණිවිඩය මේය. ශෙපනියා වනාහි හෙසකියාගේ පුත් අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත් වූ කුෂීගේ පුත්‍රයාය. සමිඳුරන් වහන්සේගේ උදහසේ දවස සමිඳුරන් වහන්සේ මෙසේ වදාළසේක. මම මෙහි පිට ඇති සියලු දේ සහ මුලින්ම විනාශ කරන්නෙමි. මම සියලු මිනිසුන්ද ස්ත්‍රීන්ද අහසේ කුරුල්ලන්ද මොහොතේ මත්ස්‍යන්ද විනාශ කරමි. දුෂ්ටයන් වැටෙන්නට සලස්වා මනුෂ්‍ය වර්ගයා මෙහි පිටින් සහ මුලින්ම විනාශ කරන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳුරන් වහන්සේමය. මම ජුදාටද ජෙරුසලමේ සියලු සෙනගටද විරුද්ධව මාගේ හස්තය ඔසවා විජාතීන්ගේ පූජකයන්ගේ නාම මේ ස්ථානයෙන් මකා දමන්නෙමි. ග්‍රහ බලධාරීන්ට නමදින පිණිස වහලට නකින සෑම දෙනෙකුද මට දෙවුරුම් දී මා නවදින නමුත් මල්කොම් දෙවියාගේ නාමයෙන් දෙවුරුන සියලු දෙනාද මම විනාශ කරන්නෙමි. මා වෙතින් වෙන්ව ගොස් තවත් මා අනුගමනය නොකරන මා වෙත නොයන මාගේ මඟ පෙන්වීම නොසොයන අයද මම විනාශ කරමි. සමිඳුරන් වහන්සේගේ විනිශ්චය දවස ආසන්නය. එබැවින් උන්වහන්සේ ඉදිරියේ නිශ්ශබ්ද වේවා. සමිඳුරන් වහන්සේ පූජාවක් පිළියෙල කළසේක. පූජාව සඳහා සිය සෙනඟ කැප කළසේක. සමිඳුරන් වහන්සේ මෙසේ වදාරනසේක. ඒ පූජාව ඔප්පු කරන දවසේදී අධිපතීන්ටද රාජකීය පුත්‍රයන්ටද වේදීශීය ඇඳුම් අදින සියල්ලන්ටද මම දඬුවම් කරන්නෙමි. ඒ දවසේදී විජාතීන් ලෙස නමදින සොරකම් කර මිනී මරා සොරාගත් දෙයින් තමන්ගේ දේවල් පුරවා ගන්න සියලු දෙනාට මම දඬුවම් කරමි. ඒ දවසේදී මත්ස්‍ය ద్వාරයේ ഘോഷාවක්ද නගරයේ දෙවන කොටසින් කෑමොර ගැසීමක්ද කඳුවලින් මහා ශබ්දයක්ද නුඹලාට ඇසුණු ඇත. සියලු වෙළඳුන් වෙනසූ නිසාද රෙදි කිරණ අය විනාශ කරනු ලැබූ නිසාද නගරයේ පහත කොටසේ සිටින නුඹලා හඬා වැළපෙන්න. ඒ කාලයේදී මම පහනක් තල්වා ජෙරුසලම සෝදිසි කර සමිඳුරන් වහන්සේ යහපතක්වත් නපුරක්වත් කරන එකක් නැතයි කියමින් උදාසීනව පහසුකමින් කල්යවන සියලු දෙනාට දඬුවම් කරමි. ඔවුන්ගේ වස්තුව කොල්ල කනු ලැබේ. ඔවුන්ගේ ගෙවල් පාලු කරනු ලැබේ. ඔවුන් ගෙවල් ගොඩනගන නමුත් ඒවායේ වාසය කරන්නේවත් මේතිවතු වවන නමුත් ඒවායින් මිදිඋස බොන්නේවත් නැත. සමිඳුරන් වහන්සේගේ මහා දවස ළඟය. එය විගසින්ම පැමිණේ. සමිඳුරන් වහන්සේගේ දවසේ ශබ්දය අමිහිරිය. ඒ දවසේදී හේවායෝ පවා බියෙන් කෑ ගසති. ඒ දවස උදහසේ දවසක්ය. දුක් විපත් ඇති දවසක්ය. නාස්තිය හා විනාශයේ දවසක්ය. අන්ධකාරයේ හා කළුවරකමිය දවසක්ය. වලාපටල හා ඝනාන්ධකාරය ඇති දවසක්ය. පවුරු ඇති නගරවලටත් උස් කොත්වලටත් විරුද්ධව යුද්ධ හොරණ පිබීමේද රණහඬ නැගීමේද දවසක්ය. ඔවුන් සමිඳුරන් වහන්සේට විරුද්ධව පව් කළ බැවින් අන්ධයන් මෙන් නැවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණු වන්නෙමි. ඔවුන්ගේ ලේ දූලිමෙන්ද මලකඳන් කසල මෙන්ද විසිරුණු ලබන්නේ යැයි සමිඳුරන් වහන්සේ වදාළසේක. සමිඳුරන් වහන්සේගේ උදහසේ දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් රන් නිසාවත් ඔවුන්ට ගැලවෙන්නට නොපුළුවන. උන්වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළව විනාශ වන්නේය. මේ පිට වසන සියල්ලන් උන්වහන්සේ හදිස්සියෙන් නැත්තරම නැති කර දමනසේක. දෙවන පරිච්ඡේදය ජාතීන්ට පසුතැවීමට ආරාධනය. ලජ්ජා නැති ජාතිය එකතු වී රැස්වීමක් පවත්වන්න. නොඹ බොල්මෙන් පා කරනු ලබන්නට පෙර සමිඳුරන් වහන්සේගේ බලවත් උදහස දක්වන දවස පැමිණෙන්නට පෙර එක්වන්න. සමිඳුරන් වහන්සේගේ ආඥා පවත්වන දේශීය සිටින නිහතමානී ජනයනි, සමිඳුරන් වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න, බැගෑපත්කම සොයන්න. සමහර විට සමිඳුරන් වහන්සේ උදහස දක්වන දවසේදී නොබලා විනිශ්චයෙන් බේරනු ඇත. ජාතීන් කෙරෙහි විනිශ්චය පැමිණීම. ගාසා නගරයේ කිසිවෙකුවත් ඉතිරි වන්නේ නැත. අශ්කෙලොන් විනාශ වන්නේය. අශ්ෂුද්දරු මද්දහන වේලා වන විට පලවා හරිනු ලබන්නෝය. එක්රෝන් උදුරා දමනු ලබන්නේය. මුහුදු බඩවසන පිලිස්තිවරුනි, කෙරිතිවරුනි, අනේ නුඹලාට වන විපතක මහත. පිලිස්තිවරුන්ගේ දේශය වන කානානය සමිඳුරන් වහන්සේ නොඹ කෙන තීන්දුව දී හමාරය. උන්වහන්සේ කිසිවෙකු ඉතුරු නොවනසේ නොඹ විනාශ කරනසේක. මුහුදු බඩ දේශයේ නොඹේ එඬේරුන්ට පැල්ද බැටළුගාල්ද සහිත පිට්ටනියක් ඇතිවන්නේය. ජුදාහි ඉතිරිව සිටින කුඩා පිරිස මුහුදු බඩ දේශය අයිති කර ගනිති. ඔවුන් තමන්ගේ පැටළුවන්හි පෝෂණය කරනු ඇත.
සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවිසමිඳනන් වහන්සේ ඔවුන් සමග සිට ඔවුන්ට සෞභාග්‍යත් කර දෙනු ඇත. සියලු බලති සමිඳනන් වහන්සේ මෙසේ වදාරණ සේක. මව්වරුන්ගේ පාරට්ටු කිරීමද අම්මුන් වැසියන්ගේ නින්දා කිරීමද ඔවුන්ගේ දේශය ගැන පුරසරම් දෙඩීමද මාගේ සෙනගට නින්දා කළ අන්දමද මා අසා ඇත. ජීවමාන දෙවියන් වහන්සේ වන මම මාගේ නාමින් දිවුරා මෝවබ් සුදොම්මෙන්ද අම්මුන් ගොමෝරාමෙන්ද විනාශ කරමි. ඒ දෙරට කාම්බිලියා හා ලුණු වලවල් ඇති බිමක්ද සදහටම පාල් වූ ස්ථානයක්ද කරන්නෙමි. මාගේ සෙනඟ අතුරෙන් එතිරිව සිටින අය ඒ දෙරට කොල්ල කන්නෝය. මාගේ ජාතීන්ගේ නිතුරු වූ අය ඔවුන්ගේ රට උරුම කරගන්නෝය. ඒ ජාතිකයන්ගේ අහංකාරයත් පාරට්ටුවත් නිසාද සියලු බලති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දා කළ නිසාද ඔවුන්ට දඬුවම් පැමිණේ. සමිතනන් වහන්සේ ඔවුන්ට ඇතිගන්වන සේක. ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තටම නැති කරන සේක. හැම ජාතියකගේම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරනු ඇත. එතියෝපිවරුනි, නුඹලාත් මාගේ කඩුවෙන් මැරුම් කන්නහුය. සමිඳනන් වහන්සේ සිය බලය මෙහෙවා උතුරේ ඇති ඇසිරියාව විනාශ කොට නිනීවේ කාන්තාරයක් මෙන් දිය සීරාව නැති පාලුකරයක් කරනු ඇත. හැම වර්ගයේ ගා මුර්ගාදීන් එහි ලකිනු ඇත. එහි නටබුන් අතරේ බකමූණන් ලකින කවුල තුළින් කරවැල් කොකාද එත්තෑවාද කෑකෝ ගසනු ඇත. එලිපත් මත කපුටන් කරව් කරනු ඇත. ගොඩනැගිලිවල කීරිලි බිඳ හෙළනු ඇත. සිය ශක්තිය ගැන අහංකාරී වූ අනතුරින් තොරයයි සිදු නගරයට සිදුවන දේ මෙය වේ. එහි වැසියෝ ලෝකයේ ඉතාම උසස් නගරය මෙය යයි සිතූහ. එහෙත් එය කොමන විදියේ පාලුකරයක් වන්නේද? එය වනමුර්ගයන් ලකින ස්ථානයක් වන්නේය. ඒ අසලින් යන හැමතැනම අත්මිට මුලවා කවටකම් කරන්නෝය. තුන්වන පරිච්ඡේදය ජෙරුසලම කෙරෙහි විනිශ්චය. කැරලිකාර දුෂ්‍ය සිය දේශයේම වැසියන්ට පීඩා කරන ජෙරුසලමට වන විපතක මහත සමිතනන් වහන්සේගේ හඬට සවන් නොදුන්නාය. අවවාදය නොපිළිගත්තාය. සමිතනන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්නේවත් ඇගේ දෙවියන් වහන්සේට ලංවුණේවත් නැත. ජෙරුසලමේ සිටින අධිපතිහු ගොරවන සිංහයෝය. ඇගේ විනිශ්චකාරයෝ කෑදර වෘකයෝය. ඔහු පසුදිනට කිසිවක් ඉදිරි නොකරති. එහි සිටින දිවැසිවරයෝ අහංකාර ද්‍රෝහි මනුෂ්‍යයෝය. පූජකයෝ ශුද්ධ දේ කෙලසති. ව්‍යවස්ථාව තමන්ගේ වාසීට පෙරලා ගනිති. ඇතුළ වැඩ සිටින සමිඳනන් වහන්සේ ධර්මිෂ්ඨය. උන්වහන්සේ කිසි කලක වැරදි දේ නොකරන සේක. උදයක් උදයක් පාසා නවරදවාම උන්වහන්සේ සෙනඟ වෙත යුක්තිය ගෙන එන සේක. එහෙත් අදමිටු අය විලි ලැජ්ජා නැතිව අයුතු දේව කරති. මම ජාතීන් වනසාලීමි. ඔවුන්ගේ පවුරු නටබුන් වී ඇත. වීදිවල කිසිවෙකුට ගමන් නොකළ හැකිසේ ඒවා පාලු කළමි. ඔවුන්ගේ නගරවල කිසිවෙකුවත් නොවසන ලෙස ජනශූන්‍ය වී ඇත. මාගේ සෙනඟ මට බිය වී මාගේ උපදෙස් පිළිගනු ඇතැයි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔවුන්ට මා ඉගැන්වූ පාඩම ඔවුන් කිසි කලක අමතක නොකරති බව සිතුවෙමි. එහෙත් ඔවුහු වැඩියෙන් දුෂ්‍ය ලෙස හැසිරුණෝය. එබැවින් ජාතීන්ට විරුද්ධව මා නැගී චෝදනා කරන දවස වන තෙක් සිටින්න. මාගේ උදහසේ වේගය ඔවුන්ට දැනෙන පිණිස ජාතීන්ද රට රාජ්‍යන්ද එක් රැස් කිරීමට මා තීරණය කර ඇත. මන්ද මාගේ කෝපාග්නියෙන් මුළු පොළව දැවී යන්නේය. එකල සියලු ජාතීන් සමතුන්ගේ නාමින් යාඥා කරමින් උන්වහන්සේට පමණක් එකසිතින් නවතින පිණිස මම ඔවුන්ට පිවිතුරු බසක් දෙන්නෙමි. විසිරී ගොස් සිටින මාගේ සෙනඟ ඈත ඉතියෝපියාවෙන් වුවද මාහට පඬුරු ගෙනුණු ඇත. ඒ කාලයේදී මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධව කළ ද්‍රෝහී ක්‍රියා නිසා ලැජ්ජාවට පත් නොවන්නෝය. මන්ද අහංකාරී අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරින් පහ කරන්නෙමි. එන්පසු නුඹලා කිසි කලක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහුය. නිහතමානී යටහත් පහත් සෙනඟක් නුඹලා අතර මම ඉදිරි කරන්නෙමි. ඔවුහු සමිඳනන් වහන්සේගේ නාමයෙන් සරණ සොයා යන්නෝය. ඊශ්‍රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝය. බොරු නොකියන්නෝය. වංචාව ඔවුන්ගේ කතාවෙහි නොවන්නේය. ඔවුන්ට සෞභාග්‍යද සුරක්ෂිතකමද ඇතිවන්නේය. කිසිවෙකු ඔවුන් බියගන්වන්නේ නැත. උදාන ගීයක් සියොන් පුරංගන සොම්නසින් ගී ගයන්න. ජෙරුසලම් වැසියනි කෑමොර ගසන්න. ඊශ්‍රායෙල් ජනයනි ප්‍රීති ප්‍රමෝද වන්න. සමිධානෝ ඔබට විරුද්ධව තිබුණු නඩු තීන්දුව අවලංගු කළ සේක.
ඔබේ සතුරන් නිරපා දෙමු සේක. ඊශ්‍රායලි රජවන සමිධානෝ ඔබ සමග සිටින සේක. විපතට බියවීමක් තවත් නැත. එදින ජෙරුසලම මෙසේ කියනු ඇත. සියොන් නගරය බිය නොවන්න. ඔබ අත දුබල වන්නට ඉඩ නාරින්න. ඔබේ දෙවි සමිධානෝ ඔබ සමගය. ඔබට ජය අත්කර දෙන සෙබලා නොය. එතුමානෝ ඔබ ගැන ප්‍රියමනාප වන සේක. සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක. ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක. මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක. ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහ කරන සේක. ඒ කාලය පැමිණි විට නොබට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි. කොරගසන අය මුදා හරින්නෙමි. වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි. ඔවුන් නින්දාවලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි. විසිර ගිය අය නැවත මව්බිමට ගෙනවොත් මා නුඹලාට මෙහි පිට සියලු ජාතීන් අතර කීර්තියත් ප්‍රශංසාවත් ලබා දෙයි සෞභාග්‍ය ගෙන දෙන කාලය නුඹලාම දෑසින් දකින්නහුය. මෙසේ වදාරන්නේ සමිධානන් වහන්සේය.